बुद्धं शरणं गच्छामि धर्मं शरणं गच्छामि संघं शरणं गच्छामि. යථාර්ථය අවබෝධයෙන් ජීවිතයට මුහුණ දීම පිණිසයි. ජීවිතයේ යථාර්ථය වටහාගත් කලෙහි ජීවත් වීම පහසුය. ඉපදීම දුකකි, ජීවත් වීමත් දුකකි, ලෙඩවීම දුකකි, වයසට යෑම දුකකි, ඒ වගේම මරණයට පත්වීමත් දුකකි. දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය සොයාගිය සිද්ධාර්ථ කුමාරයාට ගිහිගේ නික්මයාමට චිත්ත සංතානයට නැගුණේ සතර පෙරනිමිති දැකීමයි. සතර පෙරනිමිති වනාහි මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක්, පැවිදිරුවක් යන්නයි. අපද ලෙඩ වෙන බවත්, අපද මහලු වෙන බවත්, අපද මිය යන වගත් පසක් කරගත් කුමාරයා අපා, දෙපා, සිව්පා, බහුපා යන සෑම කොට්ටාශයකටම මෙය පොදු බව වටහා ගන්නා ලදී. මේ කූඩුවෙන් නිරූපණය වන්නේද එයයි. සිදුහත් කුමාරයා චන්න ඇමතිවරයා සහ කණ්ටක අසු සමග වීදි සංචාරය කරන අතරතුරදී කිහිප අවස්ථාවකදී සතර පෙරනිමිති නෙත ගැටිනේ. පිළිවෙලින් මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක්, පැවිදිරුවක් ලෙසයි. දැකීමෙන් සහ ඇසීමෙන් නිවැරදිව තීරණය කරමින් ගිහිගෙය හැර සත්‍ය සොයා යාමට සිදුහත් කුමරාට මූලාරම්භයක් වූයේ සතර පෙරනිමිති දැකීමයි. මූලාරම්භය නිවැරදිව ගනිමින් ලොවැසි සියලු දනන්ව සසර දුකින් එතර කිරීමේ යථාර්ථය උන්වහන්සේ අවබෝධ කරගත්සේක. අපද වහවහා කුසලයට සිත නැඹුරු කරගමු. යථාර්ථය අවබෝධ කරගමු.